අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි කතිපයාධිකාරය. එහෙමත් නැත්නම් ඔලිගොපොලි කියන සංකල්පය. කවදා හරි හිතලා තියෙනවද අපි සිසිල් බීම් එකක් ගන්න ගියාත් අලුත් ෆෝන් එකක් ගන්න ගියාත් අපිට තෝරා ගන්න තියෙන්නේ ප්‍රධාන බ්‍රෑන්ඩ්ස් 14ක් විතරයි කියලා. ඇයි එහෙම වෙන්නේ? හොඳයි, ඒක නිකම්ම අහඹයක් නන් නෙවෙයි. ඒකට ආර්ථික විද්‍යාව ඇතුලේ පැහැදිලි හේතුවක් තියෙනවා. ඔන්න ඕකට දෙන ආර්ථික විද්‍යාත්මක නම තමයි කතිපයාධිකාරය. හරිම සරලව කිව්වොත් මේ කියන්නේ මුළු වෙළඳ පොලේම ආධිපත්‍ය දරන්නේ දැවැන්ත සමාගම් කිහිපයක් කියන එක. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ කතිපයාධිකාරයක් කියන එක හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා. මේ සංකල්පය තවත් හොඳට තේරුම් ගන්න හොඳම විදිය තමයි අපේ වටපිටාවෙන්ම උදාහරණ ටිකක් අරගෙන බලන එක. ඔන්න බලන්න මේ ලයිස්තුව. පුවත්පත්, සිමෙන්ති, වාණිජ බැංකු, ගුවන් සේවා, අපේ ෆෝන් නෙට්වර්ක්ස්, අපි බොන සිසිල් බීම, කා, සුපිරි වෙළඳසැල් ටිකක් හිතලා බැලුවොත් මේ හැම ශේෂ්ත්‍රයකම මුළු වෙළඳ පොළම අල්ලගෙන ඉන්නේ අපි කවුරුත් නමෙන් දන්න ප්‍රධාන ක්‍රීඩකයෝ කීප දෙනෙක් විතරයි නේද? අන්න ඒවට තමයි අපි කතිපයාධිකාරී වෙළඳ පොළවල් කියන්නේ. හරි. එහෙනම් මේ වෙළඳ පොළවල් වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? මොනවද මේ ක්‍රීඩාවේ නීති? අපි ඒ ගැන කතා කරමු. පළවෙනි සහ ප්‍රධානම ලක්ෂණය තමයි වෙළඳ පොලේ ඉන්නේ සමාගම් 14ක් විතරයි. හැබැයි ඒ ඉන්න ටිකේ හැම සමාගමක්ම හරිම බලවත් දැවන්ත ආයතන. මුළු වෙළඳ පොලේම සැපයුමෙන් වැඩිම කොටසක් පාලනය කරන්නේ මේ කිහිප දෙනා තමයි. එතකොට ප්‍රශ්නයක් එනවා ඇයි අලුත් සමාගම් මේ ශේෂ්ත්‍රවලට එන්නේ නැත්තේ කියලා. හේතුව තමයි ඇතුල් වෙන්න තියෙන බාධක හරිම ඉහළයි. ඒ කියන්නේ සමහර විට කා ෆැක්ටරියක් හදන්න යන අධික වියදම වගේ ස්වභාවික බාධක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රජයේ බලපත්‍ර වගේ કૃත්‍රිම බාධක වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිසා අලුතින් කාටවත් ලේසියෙන් ඇතුල් වෙන්න බෑ. හොඳයි. දැන් සමාගම් ටිකයිනේ ඉන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි ඒ හැම සමාගමකටම විලඳ පොලේ සැලකිය යුතු බලයක් තියෙන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු මාකට් ෂෙයා එකක් තියෙනවා. ඒ වගේම හරිම ශක්තිමත් බ්‍රෑන්ඩ් නේම් එකකුත් තියෙනවා. හරි. දැන් මෙතන තියෙන හරිම රසවත් කාරණයක් තමයි මේ වෙළඳ පොළවල විකුණන නිෂ්පාදන වර්ග දෙකක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. සිමෙන්ති වගේ හැම සමාගමකම නිෂ්පාදන බොහෝ දුරට එක සමානයි. අපි ඒවට කියනවා සමජාතීය නිෂ්පාදන කියලා. හැබැයි අනිත් පැත්තෙන් කාර් හරි සිසිල් බීම හරි ගත්තොත් ඒවා එක එක බ්‍රෑන්ඩ් යටතේ එන එකිනෙකට හොඳටම වෙනස්. ඒ කියන්නේ විභේදිත නිෂ්පාදන. හොඳයි, අපි දැන් එනවා මේ කතාවේ තියෙන තීරණාත්මකම සහ ගතිකම කොටසට. ඒ තමයි අන්‍යෝන්‍ය යැපීම. සරලවම කිව්වොත් මේ සමාගම් එකිනෙකා මත කොයිතරම් දුරට රඳා පවතිනවද කියන එක. මෙන්න මේ කාරණේ හරිම වැදගත්. මේ වගේ වෙළඳ පොලක එක සමාගමක් ගන්න ඕනෑම තීරණයක්. හිතන්නකෝ මිල අඩු කරනවා කියලා. ඒක අනිත් හැම සමාගමකටම කෙලින්ම බලපානවා. ඉතින් ස්වාධීනව තනියම තීරණ ගන්න එක හරිම අවදානම් වැඩක්. ඒ නිසා මේක හරියට උපාය මාර්ගික ක්‍රීඩාවක්. චෙස් ගේම් එකක් වගේ. එක සමාගමක් ගන්න හැම පියවරක්ම ඒ කියන්නේ මිල වෙනස් කරන එකේ ඉඳලා අලුත් ඇඩ් එකක් දාන එක දක්වා හැමදේම කරන්නේ ප්‍රතිවාදීන් ඊළඟට මොන වගේ පියවරක් ගනීවිද කියලා හොඳටම හිතලා බලලා. හරි, අපි දැන් බලමු ඊළඟ කොටස තරංගය සහ කුමන්ත්‍රණය. මේ අන්‍යෝන්‍ය යැපීම නිසාම මේ සමාගම් වලට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. ඔන්න ඕක තමයි මේ සමාගම් ඉස්සරහා තියෙන මූලිකම ප්‍රශ්නය. මොකද්ද කරන්න ඕන? එකිනෙකා එක්ක තරඟ කරනවද? එහෙමත් නැත්නම් රහසින් එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනවද? මේ තීරණය තමයි මේ මුළු වෙළඳ පොලේම හැසිරීම තීරණය කරන්නේ. දැන් මේ සමාගම් සහයෝගයෙන් වැඩ කරන්න තීරණය කළොත් ආර්ථික විද්‍යාවේදී අපි ඒකට කියනවා කුමන්ත්‍රණය එහෙමත් නැත්නම් කොලූෂන් කියලා. මේකෙදි වෙන්නේ සමාගම් ටික එකතු වෙලා අවිනිශ්චිතභාවය අඩු කරගන්න තරංගය සීමා කරලා හැමෝගෙම වාසියට වැඩ කරන එක. ඔය කුමන්ත්‍රණයේ තියෙන ඉහළම සහ විධිමත්ම මට්ටම තමයි කාටලයක් කියන්නේ. මේක කියන්නේ සමාගම් අතර ඇති කරගන්න විධිමත් නීතියානුකූල ගිවිසුමක්. ඒ ගිවිසුමෙන් පස්සේ ඒගොල්ලෝ හරියට තනි සමාගමක්, තනි ඒකාධිකාරයක් වගේ එකට එකතු වෙලා මුළු වෙළඳ පොළවම පාලනය කරනවා. හරි, එහෙනම් අපි යමු පස්වෙනි කොටසට මිල දැඩියාව. මේ තරංගයේ සහ සහයෝගීතාවය කියන උපාය මාර්ගික ගැටලුවේ ප්‍රායෝගික ප්‍රතිඵලය මොකක්ද? විශේෂයෙන්ම අපිට ඒ කියන්නේ පාරිභෝගිකයන්ට දැනෙන මිල ගණන් වලට මොකද වෙන්නේ? අන්න ඒකට තමයි අපි මිල දැඩියාව එහෙම නැත්නම් ප්‍රයිස් ස්ටිකිනස් කියන්නේ. මේකේ තේරුම කතිපයාධිකාරයක ඉන්න සමාගම් මිල ගණන් වෙනස් කරන්න කොහෙත්ම කැමති නැහැ. ඇයි? හිතන්නකෝ එක සමාගමක් මිල අඩු කළා කියලා.
එතකොට අනිත් සමාගම් ටිකත් ඒකම කරනවා. ප්‍රතිඵලය හැමෝටම පාඩුයි. ඒ නිසා නිෂ්පාදන වියදම් හරි ඉල්ලුම හරි වෙනස් වුණත් මිල ගණන් පුරුවන් තරම් කාලයක් එකම මට්ටමක තියාගන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒකට හරිම අපූර්ව ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳයි. මේ සමාගම් මිලෙන් තරඟ කරන්නේ නැත්නම් එහෙනම් ඒගොල්ලෝ වෙළඳපොර කොටස දිනාගන්න සටන් කරන්නේ කොහොමද? ඔන්න ඕකට තමයි අපි කියන්නේ මිල නොවන තරඟය කියලා. සටන තියෙන මිල මත නෙවෙයි. ඒ වෙනුවට සටන තියෙන්නේ පාරිභෝගිකයාගේ හිත දිනාගන්න. කොහොමද ඒක කරන්නේ? ආකර්ශනීය වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධන හරහා ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් හදනවා. නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරනවා. නිතරම අලුත් ෆීචර්ස්, අලුත් සේවා හඳුන්වලා දෙනවා. අවසලනේදී බලවත් විශ්වාසදායක නාමයක් ගොඩනගලා පාරිභෝගිකයන්ව Taman එක්කම තියාගන්න උත්සාහ කරනවා. එහෙනම් මේ සම්පූර්ණ කතාවම සාරාංශ කළොත් කතිපය අධිකාරියක් කියන්නේ බලවත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් අතරේ සිද්ධ වෙන උපාය මාර්ගික නර්තනයක්. සමහර වෙලාවට ඒගොල්ලෝ දරුණුවට තරඟ කරනවා, සමහර වෙලාවට රහසින් සහයෝගයෙන් වෙල කරනවා. ඒ දෙක අතරේ නිතරම දෝලණය වෙනවා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්නය ගැන හිතන්න ඉඩ තියලා මම මේ විග්‍රහය අවසන් කරන්නම්. බලවතුන් කිහිප දෙනෙක් පාලනය කරන වෙළඳපොලක ස්ථාවරත්වය පවත්වාගෙන යන්න තියෙන මේ නිරන්තර පීඩනය නිසා අවසානයේදී සැබෑ තරණකාරීත්වය හරයම යටපත් වෙලා යනවද?